අපි කෙලින්ම ආණ්ඩුවෙන් අහනවා දුන්නු පොරොන්දු විශාල ප්‍රමාණයක් මම හිතන්නේ බලයට එන්න කලින් පෙට්‍රල් සම්බන්ධයෙන් කිව්වා ඩීසල් සම්බන්ධයෙන් කිව්වා ලයිට් බිල මම දන්නේ නැහැ මම හිතන්නේ මම ඒක දිගින් දිගටම කියන්න ඕනේ කියලා විශාල බොරු ප්‍රමාණයක් ගහලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ මම හිතනවා මනෝගණේශ මහත්මයා මේ පච වලට බදු ගැහුවොත් එහෙම මේ පිටරට ණය ටික භාගයක් ගෙවලා දාන්න පුළුවන් ජනාධිපතිතුමාගේ පච ටිකෙන්ම ඒ වගේම අනෙකුත් අපි ගත්ත മന്ത്രിවරු ඇමතිවරුන්ගේ පච ටික ගත්තොත් එහෙම ඒකට බදු ගැහුවොත් ඉතුරු භාගය ගෙවලා දාන්න පුළුවන්. එච්චරට බොරු ප්‍රමාණයක් මේ ආණ්ඩුව දැන් නලියනවා තව පච එනවා එක්කෙනෙක්ගෙන් පච කැප්ටන් කෙනෙක්ගෙන් මේක මේ ඇගේ වැදිලා තියෙන්නේ ඇගේ පීටලා තියෙන්නේ ධාරණය වෙලා තියෙන්නේ මුල් ඇදලා තියෙන්නේ වෙනස් වෙන්න බෑ පච කියලා පුරුදු වෙලා නියම පචෝරිස් වෙලා ඊට පස්සේ එහා පැත්තෙන් ඉන්නවා හොඳ ඇමතිවරයෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා සාමාන්‍ය සංගමයෙන් යුතුව තමන්ගේ කාර්යභාරය කරන. අපි කියන එක හොඳට අහගෙන ඉන්න. එතකොට අපි නිකන් කාටවත් අනම්මනම් දේවල් කියන්නෙත් නැහැ.